එකේ කතා කරන්නේ. ඕපන් ඉකොනොමි එකේ කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ගැන. ඒ කියන්නේ අපිට මුදල් හම්බෙනවා නම් goods සහ services trade between buyer and seller who both located in different countries it also called as international trade. විවිධ රටවල් දෙකක් අතර සිදුවන ගනුදෙනු වල බලපෑම් තමයි අපි මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් කතා කරන්න යන්නේ. එතකොට දැන් එක්ස්පෝර්ට් කරනවා කියන්නේ අපි මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල ගිණුම් තියද්දී එක්ස්පෝර්ට් කරනවා කියන්නේ අපිට මුදල් හම්බෙනවා. එතකොට ක්‍රෙඩිට් ආදායම් බැර වියදම් හර. එක්ස්පෝර්ට් කියන්නේ අපිට මුදල් ලැබීමක්. ඒ කියන්නේ ක්‍රෙඩිට්. ඉම්පෝර්ට් කියන්නේ අපිට මුදල් ගෙවීමක්. ඒ කියන්නේ ඩෙබිට්. මනි සයිඩ් එකෙන් තමයි අපි බලන්නේ ට්‍රාන්සැක්ෂන් ගිණුම් තියද්දී. ට්‍රේඩින් පාර්ට්නර්ස් ගැන කතා කරනවා. දැන් ට්‍රේඩින් පාර්ට්නර්ස්ලා ඉන්නේ පිටරට. එතකොට අපිට තියෙනවා රිස්ක් එකක්. ඒක රිස්ක් එක මිටිගේට් කරන්න අපිට ෆයිනෑන්ෂියල් මූල්‍ය අතරමැදි කරවන්න යොදා ගන්න වෙනවා. විශාල වශයෙන් මේකට සම්බන්ධ වෙනවා කොමර්ෂල් බැංක්ස්. highly engage වෙනවා. සහ අපිට ડોකියුමන්ට් යූස් කරන්න පුළුවන් ක්‍රෙඩිට් ඇන්ඩ් ක්‍රෙඩිට් මේවා යූස් කරන්න පුළුවන් සහ ඩොමෙස්ටික් ඇන්ඩ් ෆොරින් ට්‍රේඩ් එකේ වෙනස දීලා තිනවා. ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක භාවිත කරද්දී ලොකු පිළිවෙලක් යනවා. කස්ටමර් රූල්ස් වලට එකතු වෙන්න ඕනේ. කියන්නේ වෙන රටවල අපිට වඩා නීති තියෙන්න පුළුවන්. මේ ලීගල් ඩිෆරන්ට් ලීගල් රික්වයර්මන්ට් වලට එක්තරත් වෙන්න වෙනවා. කම්ප්ලෙක්ස් ඇග්‍රීමන්ට් තියෙන්නේ. කියන්නේ විවිධ ගිවිසුම් අත්සන් කරන්න වෙනවා. ඒ වගේ දේවල්. එක්ස්චේන්ජ් රේට් රිස්ක්. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. නිතර වෙනස් වෙන්න පුළුවන්. රිස්ක් ඔෆ් බයර් ඩිෆෝල්ට්. ඒ කියන්නේ දන්නේ නැහැ. බයර්ව දන්නේ නැතුව අපිට පේන්නේ නැතුව අපි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරන්න වෙනවා. ඕවර්සීස් ගවර්න්මන්ට් ඇක්ෂන්. ඒ කියන්නේ විවිධ රටවල රාජ්‍ය ක්‍රියාකාරකම් තියෙනවා. ඒ කියන්නේ යුද්ධ ඒවා මෙව්වා හින්දා අපේ ට්‍රේඩ් එක very different වෙන්න පුළුවන් ඩොමෙස්ටික් ට්‍රේඩ් එකකින්. පාර්ශ්ව සම්බන්ධ වෙනවා buyer, seller, manufacturer, shipping company, insurance company. invisible අපි තුනක් transaction කටයුතු බෙදනවා. visible item, invisible item, capital item. visible item නම් physical goods and services import කරන export කරන ඒවා. invisible item නම් services. ඒ කියන්නේ අපි සපෙන් සේවා education නම් අපි degree එකක් පිටරට කරනවා නම් අන්න ඒ වගේ services. capital payments. අපි aids ගන්නවා නම් අන්න ඒවා ආධාර ගන්නවා නම් balance of payment. balance of payment කියන්නේ all economic transaction all occurred during given period. ඒ කියන්නේ අවුරුද්දක් වගේ ඇතුළත අපි ආදේශ කරනවා නම් අවුරුද්දක් වගේ ඇතුළත ආර්ථික ගණදෙනු හැමදේම ගිණුම් තියන්නේ balance of payment එකේ. balance of payment බෙදන්න පුළුවන් current account සහ capital account කියලා. current account නම් trade account, service account, primary income account, secondary income account. trade account එකේදී physical goods and services අපි ගිණුම් තියන trade and account එකේ. service account එකේ health, education, communication අනේ වගේ services ගනුදෙනු වෙනවා නම් ඒකෙන් ලැබෙන ආදායම් වියදම් ගිණුම් තියන service account එකේ. private income කියන්නේ employeesලාට ලැබෙන compensation, salaries, consultants, investment income. ඒ කියන්නේ අපි පිටරට ආයතනය කරලා තියෙනනේ ඒකෙන් ලැබෙන investment, interest ටික. secondary income කියන්නේ අපිට ලැබෙන දැන් මොකද අපිට ණය හම්බ වෙනවා නම් ඒවා, gift හම්බ වෙනවා නම් ඒවා අනේ වගේ දේවල්. එතකොට capital and finance account එකට යද්දී financial account කියන්නේ transaction associated with changes in ownership foreign financial asset. කියන්නේ අපි දැන් foreign එකේ ඉඩමක් විකුණනවා. අන්න ඒකෙන් ලැබෙන මුදල් ඉන්ගත කරන්නේ මේකේ. capital transaction, acquisition, disposal of number of produce non financial asset. කියන්නේ gold වගේ දේවල් විකුණලා අපිට ලැබෙන asset acquisition කරලා අපිට හම්බෙන දේවල් capital account එකේ balance කියනවා. balance of trade. ඒ කියන්නේ අපි දැන් කතා කරා balance of trade account එකේ ගිණුම් තියන්නේ visible physical goods and goods විතර. import කරනවා export කරනවා තමයි ගිණුම් කියන්නේ. දැන් credit කියන්නේ export. ඒ කියන්නේ අපිට මුදල් හම්බ වෙනවා නම් බැර කරනවා. මුදල් හම්බෙන්නේ නැතුව වියදම් කරනවා නම් debit. export එක හොඳයි. ඒ කියන්නේ අපනයන වැඩි ආනයන වලට වඩා නම් favorable. කොහොමත් එමනේ අපනයන වැඩි නම් අපිට මුදල් එනවා වැඩි. import වැඩි කියන අපෙන් මුදල් යනවා වැඩි. ඒකින්ද unfavorable වෙනවා. all transaction BOP එකේ ගිණුම් තියෙනවා මේ දෙක අතර වෙනස. trade balance of trade එකේදී narrow. trade එකකින් balance of trade එකේ මේ physical goods and services විතරයි ගිණුම් කරන්නේ. BOP කියන්නේ මේ ඔක්කොම ටික visible item විතරයි. මේකේ service, primary, secondary ඔක්කොම තියෙනවා. affecting factors කියන්නේ BOT වලට affecting factors සහ foreign traders economic policies බලපානවා. මේකට බලපාන්නේ exchange rate, raw materials, cost of production ඒ ටික. importance of balance of payment තියෙනවා. disequilibrium balance of payment තියෙනවා. BOP එක credit කියන්නේ surplus එක. ඒ receipt එක ලැබීම් වැඩි ගෙවීම් වලට වඩා. ඒක disequilibrium එකක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ දෙක සමාන වෙනවා නම් equilibrium වැඩි හෝ අඩුයි නම් disequilibrium කියලා හඳුන්වනවා. හේතු disequilibrium එක ඇති වෙන්න cycle fluctuation අර ආර්ථික අවපාත උත්පාත short fall in exports. ඒ කියන්නේ බිඳ වැටීම් තියෙනවා export වල economic development. අපි economic develop වෙද්දී credit පැත්ත වැඩි වෙනවා.
ආදායම් වැඩි වෙනවා වියදම් වලට වඩා. අපි පිටරට යාන ප්‍රමාණය වැඩි වෙනවා. rapid increase population එක වැඩි වෙද්දී වෙනස් වෙනවා. structural changes, ඒ කියන්නේ policy ඒවා මේවා වෙනස් වෙද්දී කොහොමද වෙනස් වෙන්නේ කියලා international capital movements, ඒ කියන්නේ exchange rate එකේ වෙනස් වීම මත disequilibrium ඇති වෙනවා. exchange rate එක කියන්නේ currently will be exchanged for another currency. අපි රටක තවත් currency එකකින් measure කරනවා නම්, කියන්නේ ඩොලර් එක අපේ රටේ සල්ලි වලින් 300යි. අන්න ඒක තමයි exchange rate එක කියලා හඳුන්වන්නේ. types තියෙනවා exchange rate වල fixed exchange rate, flexible exchange rate සහ managed floating exchange rate. fixed exchange rate කියන්නේ which exchange rate for current is fixed. government එකෙන් fix කරලා තියෙනවා. ඒ කියන්නේ එකට ගෙවන්නේ 300 නම් 300ම තමයි වෙනස් වෙන්නේ නැහැ. stability මේක purpose එක තමයි stability of in foreign trade and capital movements. flexible exchange rate වලදී මහත්තයා දැන් flexible exchange rate එකේදී නේද? පේනවා. flexible exchange rate system එකේදී වෙන්නේ demand and supply different වෙනස් වීම මත determine කරගන්නවා exchange rate එක. managed floating කියන්නේ ඒ දෙකේම එකතු. both දෙකේම එකතු government limit එකක් දාලා තිනවා. එතනින් demand සහ supply වලින් හඳුනගන්නවා managed floating exchange rate එක. fixed සහ flexible exchange rate දෙකේ එකතුව තමයි managed floating කියන්නේ. nominal exchange rate. ඒ කියන්නේ nominal exchange rate එකේ වෙන්නේ one currency value of another currency. ඩොලර් එකක් අපේ රටේ සල්ලි වලින් 300යි. domestic currency required to buy 1 unit of foreign currency. අනේක තමයි nominal exchange rate කියන්නේ. appreciation සහ depreciation එක කතා කරනවා increase value of one currency in relation to the another currency. ඒ කියන්නේ අපි ගෙවන්න ඕන ගාණ අඩුයි. ඒ කියන්නේ 1 ඩොලර් එකක් 300යි. 1 ඩොලර් එකකට ගෙවන්න ඕන ගාණ අපි අඩුයි. 200ක් වෙනවා නම් ඒක appreciation එක. depreciation කියන්නේ අපි ගාණ වැඩි නම් depreciation. real exchange rate කියන්නේ relative price of goods. ඒ කියන්නේ goods of two relate අපි ඒකෙන් exchange rate එක හඳුන්වනවා. two currency එකකින්. ඒ කියන්නේ අපේ රටේ පොල් ගෙඩියක මිලයි එහෙ පොල් ගෙඩියක මිලයි සංසන්දනය කරලා බලනවා කෝකද වැඩි කියලා. වැඩි හෝ අඩු කියලා. nominal exchange rate එක බෙදනවා domestic එකේ. ඒ කියන්නේ foreign price එක බෙදනවා domestic price වලින්. උදාහරණයක් විදිහට US ඩොලර් කොකනට් එකක් 1.2යි නම් ශ්‍රී ලංකා මුදලින් පොල් ගෙඩියක් රුපියල් 200යි. එතකොට දැන් ඩොලර් එකක් 280යි කියලා හඳුනාගත්තොත් එහෙ 1.2යි නම් මෙහෙ 200යි නම් 1.6යි. ඒ කියන්නේ අපේ ප්‍රමාණයට වඩා එයාලගේ 1.6ක් වැඩි. exchange rate එකෙන් price එක වැඩි. ඒ කියන්නේ අපේ එක හොඳයි. භාණ්ඩයේ මුදල real exchange rate එක හොඳයි. rate එක trade balance එක කතා කරනවා. when real exchange rate increase our currency value depreciated. කියන්නේ depreciate වෙනවා නම් අපිට හොඳ වෙනවා trade balance එක. මොකද මෙන්න මේක වැඩි කියන්නේ එහෙ පොල් ගෙඩියක මිල වැඩි. ඒ කියන්නේ අපෙන් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. demand එක increase වෙනවා. එතකොට export earning අපේ වැඩි වෙනවා. ඒ කියන්නේ trade balance එකට credit වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ trade balance එකට හොඳයි. trade balance සහ J curve එක කතා කරනවා. short run long run effect depreciation of country currency on its balance of trade එක. depreciation එක වෙනවා නම් export demand වැඩි වෙනවා. හැබැයි ටික කාලයක් ගත වෙනවා long run වලදී. මෙන්න මේ වගේ depreciation වෙද්දී short run එකේදීම කෙලින්ම demand එක වැඩි කරන්නේ නැහැ. long run වෙනකොට තමයි demand එක වැඩි වෙලා balance of trade එක වැඩි වෙන්නේ. කාලයක් ගත වෙන්න ඕන. factors affect exchange rate. inflation හින්දා inflation වැඩි නම් depreciation, interest වැඩි නම් appreciation, current account balance එකේ appreciation වෙනවා. government debit නම් අපේ income වැඩි වෙනවා කියන්නේ depreciation එකක් වෙනවා. term of trade positive නම් appreciation, political stability වෙනවා නම් appreciation, අවකාශයක් තියෙනවා නම් GDP එක අඩු වෙනවා depreciation එකක් වෙනවා. speculation motive එක හින්දා foreign investment වැඩි කරනවා නම් appreciation වෙනවා. يعني foreign investment අපි වැඩි කරනවා කියන්නේ අපේ credit balance එක වැඩි වෙනවා. එතකොට appreciation වෙනවා. ISLM module එක කතා කරන්නේ. එතකොට මෙතන multiplier එක හොයද්දී අපි කතා කරනවා m තමයි එකතු වෙන්නේ. අනිත් ඒවා 3 sector model එකේ වගේමයි.
autonomous consumption සහ multiply එකකින් ගුණ කරලා income එක හොයාගන්න පුළුවන්. nominal numerical example එකක් කතා කරලා තියෙනවා එච්චරයි.